එතකොට මම මගේ තියෙන ලොකුම දුර්වලකම තමයි ඔය කියපු කැලේ ඇති කියලා හිතච්ච තැන මගෙන් උදව්වක් කිව්ලොත් මිනිහට මම බෑ නෑ කියන්නේ නැහැ. හැබැයි කරලා ඇති වෙච්ච යෝග ඉන්නව මට ජීවිතේ. එන්න ඔය සර්කල් එක මම පොඩි කරගත්තාම ඒක තමයි දැන් නම් ඇති මුන් එක්ක මේ වැඩේ කරා කියලා හිතුණා පෞද්ගලික ජීවිතේ. අන්න එහෙම ඇති වෙච්ච උන් සෑහෙන පිරිසක් ඉන්නවා මේ වෙනකොට. ජීවිතේ ලේසියිනේ අර සර්කල් එක ඇතුලේ වැඩ කටයුතු. එන්න කුඩා කරගත්ත ගමන් මේක හරි ලේසි වෙනවා. අනිත් අය අතාරින්නේ නැහැ. ආශ්‍රය කරනවා සර්කල් වලින් එළිය තියාගෙන. මේ උත්සාහ කරන්නේ සම්පත් කුමාරතුංග වගේ කෙනෙක්ද චරිතයක්ද එළියට පොඩ්ඩක් හඳුන්වලා දෙන්න සහ මේ වගේ ඒකේ තව පොඩි කැලලක් තියෙනවා රමේෂ්. දැන් ඒකේ පොඩි කැලලක් තියෙනවා. දැන් ඔයා කියනවනේ දැන් සම්පත් කුමාරතුංග මොනවාගේ චරිතයද අඳුරලා දෙන්නද කියලා. දැන් ඒක මෙහෙමයි. මම ඒක පොඩි මේ කතා කරන්නේ මම මේ ඉන්න පඬිත ටෝක්ස් දෙනවා නෙමෙයි. මම ආශ්‍රය කරලා තියෙනවා මට වැඩිය සෑහෙන දැනුම තියෙන මිනිස්සු තොගයක්. ඔව් එහෙම වෙන්න එපා. ඉතින් මේ ශේෂ්ත්‍ර කීපයක් ඇතුලේ සෙල්ලම් කරනකොට එතකොට මට වැඩිය සෑහෙන දැනුම තියෙන මගේ කතා මම හැමතිස්සෙම කියන කතාවක් තියෙනවා. මට අද යමක් දුර පේනවා නම් ඒ පේන්නේ මම උස වැඩි හින්දා නෙමෙයි. මම සෑහෙන උස යෝධයන්ගේ කරමත ඉන්න හින්දා තමයි මට දුර පේන්නේ. මම උස වැඩි හින්දා නෙමෙයි මට දුර පේන්නේ. මම යෝධයෙක් හින්දා නෙමෙයි. මම සෑහෙන යෝධයන්ගේ කරමත සිටින නිසා තමයි මට දුර පේන්නේ. එතකොට මම අර යෝධයෝ කරන වැඩ හොඳට දැකලා තියෙනවා. එතකොට මේ යෝධයෝ වැරදිච්ච තැන්, වැටිච්ච තැන්, සාර්ථක වෙච්ච තැන් මම දැකලා තියෙනවා. කරුමේ කියන්නේ රමේෂ් ඔය ටික ජීවිතේට ඇප්ලයි කරගන්න යනකොට මගේ හිත ඇතුලේ ගෙනව අර සංවේදී මිනිහෙක් කියන එක. ඉල්ලුවොත් දෙයක් නෑ බෑ කියන මිනිහ. අන්න ඒ හින්දා තමයි කෙලවෙලා යන්නේ. අනිත් කතාව තමයි අර ඔයා කිව්වේ කෙනෙක්. එතකොට මම දැන් පුරුදු වෙලා තියෙනවා ඒ අයගෙන් කතාවක්. කෙනෙක් මා ඉදිරිපිට සිටින කෙනා කවුරුන් හෝ වේවා ඔහු හෝ ඇය මගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? අන්නේ කොටස මන් දෙනවා. රියල් මාව හම්බ වෙන්නේ නැහැ. හරිද? කාට හරි ඕනනම් මාත් එක්ක ගණන් හදන්න මම ගණන් ටික විතරක් දෙනවා. මම දන්න සිංහල ටික කියලා දෙන්න යන්නේ නැහැ වැඩක් නැහැනේ. එතකොට ඔහු හෝ ඇය හිතනවා මෙයා දන්නේ ගණන් විතරයි. එහෙම ඇහුවොත් මම ඕක කියලා නිකන් ඉන්නවා. මම දන්න සිංහල සහ බුද්ධ ආගම ඒවා කියන්න ඕනේ නැහැ නේ මම. හැබැයි කවුරුත් මගෙන් සිංහල ගැන ඇහුවොත් මම උදාහරණයක් මේ වචන ටික ගත්තේ. සිංහල ටික මම කතා කරනවා. කාටවත් එතකොට ඔයා ගණන් ඔයත් එක්ක ගණන් ඕනේ නැත්තම් මං කියනවා මට වැඩක් නැහැ දන්නේ නැහැ කියලා. සමහර විටට අගියත් නැති වෙලා යනවනේ උනට වඩා අපිට කරන්න ගියාම. ඔව් සහ අනිත් එක එතකොට කෙනෙක් මං ගැන තීන්දුව తీරන ගන්නේ අර ඔහු දකින්න කෝණය සහ මම ඔහුට පෙන්වන කෝණය පමණයි. ඉතින් ඒක හොඳයි. ඒක හොඳයි.